දාලා අඩු දෙක මොකද වැඩි වෙනවද? ඔව් වැඩි වුණා. අම්මට උඩු දන්නේ නැහැ ඉතින්. හැමතැනම ඉතින් ප්‍රශ්නත් එක්ක රටේ ලෝකෙම ප්‍රශ්නනේ. වැඩි වෙන එක ඉතින් කරන්න දෙයක් නැහැ. ඌට කලිනුත් ඉතින් 50න් 60න් වැඩි වුණේ. මේ රුපියල් 12න් වැඩිලා තියෙනවා. ඉතින් බලමුනේ තව ඉස්සරහට මොනවා වෙයිද කියලා නේ. ඈ? භූමි තෙල් 7ක වැඩි වුණා. භූමි තෙලුත් ඉතින් වැඩි වෙනවා. වැඩි හැම තෙල් හැම එකම වැඩි වෙනවා. මාර ප්‍රශ්නයක් ඉතින් අමාරු තමයි මිනිසුන්ට ජීවත් වෙන්න ඉතින් රටේ අනික් ඒවත් එක්ක බැලුවාම ඉතින් මොකක් හරි බලන්න බෑ. මේ සාධාරණයක් තියෙන්නත් ඕනේ. ඉතින් ආණ්ඩුවටම කියලා ඉතින් දොස් කියන්නත් බෑ. හැබැයි හැමදේම වැඩි වෙනකොට නම් ටිකක් අමාරුයි. ඉතින් මිනිසුන්ට ලයිට් බිල් වැඩි කරනවා. රෝමයා වුණාම කාංචන දාගත්ත 60 නම් ඉතින් මොකද්ද කියන්න දන්නේ නැහැ. මේ ඒවා ඉතින් මේ බොරු කතන්දර කියලා තේරුමකුත් නැහැ. ඉතින් මිනිසුන්ට කියන තරම පුළුවන් තරම් බොරුනේ කියන්නේ. බොරු කියන එකේ තේරුමක් තියෙන්න ඕනේ ඉතින්. වැඩි වුණා 92 මොකෝ කියන්න තියෙන්නේ. හොඳයි පෙරා හොඳයි. ඒ කියන්නේ හිතුවේ අඩු වෙයි කියලා අඩු වෙයි කියලාද? වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකයට අනුව ඒක ටිකක් දරන්න අමාරුයි. හැබැයි ලෝකේ දැන් යුද්ධයක් පැවතුණා. ඉතින් ඒ යුද්ධෙත් එක්ක සාමාන්‍යයෙන් බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියන එක ඉතින් සාමාන්‍ය කාරණාවක්නේ. මං හිතනවා ඉතින් ඒකත් එක්ක ඒ යුදමය තත්ත්වය දැන් සමනය වෙලා තියෙනවා. නමුත් ඒකත් එක්ක කාලයත් එක්ක හිමීට ඒක බැලන්ස් වෙලා යයි. නමුත් දැන් ලංකාවේ ආර්ථිකයත් එක්ක ගත්තොත් ඒක ටිකක් දරන්න අමාරුයි. නමුත් ඉතින් පොඩ්ඩක් පටිතද කරගෙන ඉමු. අඩු වුණා නම් හොඳයි තව. අඩු වුණා නම් හොඳයි කියලා හිතනවා. නමුත් ඉතින් ඒක ඒ කියන්නේ ඒක රජයකට උනත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් අපි බලමු ඉවසගෙන බලමු. මොකට වැඩි කරානේ? වැඩි වුණා. ඈ මොකෝ කියන්නේ? රුපියල් 12. අනු දෙක. මොනවා කියන්නද ඉතින්? ඕවන්නේ. අවුලක් තියෙනවද මොනවා කියන්නද? ඉතින් මොකද අඩු වෙයි කියලා අඩු වෙයි කියලා. අඩු වෙයි කියලා හිතන්නේ මිනිස්සු ඔක්කොනේ. ඒ පාන්දර ගමන. ඒ පාන්දර තෙල් මිල. තෙල් මිල ගැන ඉතින් වැඩි වුණා. ඉතින් මොනවා කරන්නද? රටේ තියෙන ලෝකේ තියෙන ප්‍රශ්න වලට ඉතින් අපි ඒවට මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඉතින් අඩු වැඩි වෙයි කියලා. හිතුවා වැඩි වෙයි කියලා. ඉතින් වැඩි වුණත් ඉතින් මේ රස්සාව කරගත්තත් ඒක අපි හැම පාරම වැඩි වුණානේ පොඩ පොඩ. ඒ වුණාට ඉතින් මොනවා කරන්නද? තෙල් මිල වැඩි වෙන සම්බන්ධ කරන්නේ. වැඩි වීම ඉතින් හැමදාම අඩු වෙනවා වැඩි වෙනවා. මේ වැඩි කරන එකේ තේරුමකුත් නැහැ අඩු කරන එකේ තේරුමකුත් නැහැ. අපි ඇති ලාභෙකුත් නැහැ. අපි ඉතින් කම්පැනි එකට දුවන්නේ එහෙන් ඉතින් වැඩි කරන ගානක් තමයි අපිට